අයබත් අද තෝල එකතුලයින්න මෝටගට අපි අරගෙන වෙහිකල් රිවි සිරිස් එක තවත් එක වීඩියක් එක්ක. ඉතින් අද මේ වීඩියෝ ඔයගලන්ට අපි අරගෙන වෙලා තියෙන්නේ මොරිස් කරාජ් ZSMCE කියන කම්පැක්ට් SUV එක රිවිව් එකක් අරගෙන. ඉතින් අද මේ රිවිව් එකෙන් අපි කතා කරනවා මේ වෙහිකල් එක ගැන ඔයාලා දැනගන්න ඕනේ හැම දෙයක් ගැනම. මේ වාහනේ ෆ්‍රන්ට් එක බලුවම ඔයාලට පේනවා ඇති මේ ෆ්‍රන්ට් ලුක් එකට හරිම ස්පෝර්ටි ගතියක් තියෙනවා. හරි අපි දැන් බලමු මේකේ මෙතන උඩින්ම තියෙන්නේ මොකක්ද කියලා. මෙතන මේගොල්ලෝ මවුන්ට් කරලා තියෙන උඩින්ම රේන් ඩිටෙක්ටිව් සෙන්සර් එකක්. රේන් ඩිටෙක්ටිව් සෙන්සර් එකෙන් පල්ලෙහාට ආවම මේ වගේ ලොකු වින් ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. දැන් මම මුලදී කියවනේ මේක කම්පැක්ට් SUV එකක් කියලා. ඉතින් ඒ හින්දා ටික වයිඩ් ටික ලොකු වින් ස්ක්‍රීන් එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ආම්පස්සේ බලන්න මේ බොනට් එකේ මෙතන ෆිනිෂින්. හරිම ක්වොලිටි විදිහට මේගොල්ලෝ මේක ඩිසයින් කරලා තියෙනවා. හරි අපි දැන් ලයිට්ස් ගැන කතා කරමු. මෙතන මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ තියෙන ලස්සන DRL එකක්. අර මම මුලදී කිව්වේ ස්පෝර්ටි ගතිය තවත් වැඩි කරලා තියෙනවා මේ DRL එකෙන්. DRL එකම මේ ලයිට් සෙග්මන්ට් එකේ මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට හෙඩ්ලයිට් එක. හෙඩ්ලයිට් එකම මෙතන තියෙනවා මේ ලස්සන ඩිසයින් එක. හරිම ක්‍රිස්ටල් වගේ ඩිසයින් එකක් ඇඩ් කරලා තියෙනවා. මේකෙන් මේ හෙඩ් ලැම්ප් එකේ මේ ලයිට් සෙග්මන්ට් එකේ ඇට්‍රැක්ටිව් ගතිය තවත් වැඩි කරලා තියෙනවා. හරි. අපි දැන් වාහන ඉස්සරහට આવත් ඔයාලට බලා ගන්න පුළුවන් මොරිස් කරාජ් ලෝගෝ එක මේ විදිහට. ඊට පස්සේ ස්පෝර්ටි ග්‍රිල් එක මේගොල්ලෝ මෙතනට ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ කම්පැක්ට් SUV එකට තියෙන බ්‍රිටිෂ් ෂෝල්ඩර් ලයින් ඩිසයින් එක. එතනින් පල්ලෙහාට ගියන් පස්සේ ආයේ මේ වගේ වඩ ග්‍රිල් එකේ පල්ලෙහා කැල බලා ගන්න පුළුවන්. ඒත් එක්කම සයිඩ් එකේ මෙතන තියෙනවා fog lights දෙක. මෙන්න මෙතන වඩ බලා ගන්න පුළුවන් 360 front facing camera එක. මේ කම්පැක්ට් SUV එකේ side view ගත්තම මුලින්ම වඩ බලා ගන්න පුළුවන් tyre එක. මේ SUV එකට එන්නේ size 17 tyre එකක්. මේකේ braking ගත්තොත් එහෙම rear and front දෙකටම එන්නේ disc brakes. ඒ වගේම තමයි මේකට හොඳ suspension system එකක් තියෙනවා. මේ SUV එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ දෙන side mirror එක. මට පුළුවන් මේ විදිහට කීයකින් මේ SUV එක lock කරාම මෙන්න මේ විදිහට මේ side mirror එක automatically fold වෙනවා. ඒ වගේම තමයි මේ SUV එකට හොඳ aerodynamics design එකක් මේගොල්ලෝ මේ side එකට add කරලා තියෙනවා. තව දෙයක් තියෙනවා. මට දැන් මේ කී එක මං ගාව ළඟ තියෙනවා නම් මට පුළුවන් මෙන්න මේ තියෙන බටන් එකකින් වාහනේ lock කරනවා වගේම අන්ලොක් කරන්න. මේකත් තව එක විශේෂ ෆීචර් එකක්. ඊට පස්සේ අතට පල්ලෙහාට බලා ගන්න පුළුවන් මේ විදිහට chrome line එක ගෙනවම හරිම ලස්සන විදිහට මේගොල්ලෝ මේක යාර ඩිසයින් කරලා දෙනවා. මේ කලර්ස් වල මේ විදිහට බලන්න හරිම ලස්සනට සිංක් වෙන විදිහට තමයි මේගොල්ලෝ මෙතන ඩිසයින් කරලා දෙන්නේ. ඊට පස්සේ උඩට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දින hood rail එක. දෙපැත්තෙම hood rails දෙකක් තියෙනවා. ඉතින් මේ hood rails දෙක හරිම practical hood rails එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට සාමාන්‍ය කිලෝග්‍රෑම් 70ක වගේ බරක් දාගෙන යන්න පුළුවන්. අපි දැන් මේ SUV එකේ rear view එකට කතා කරමු. rear view එක ගත්තොත් එimhe උඩින්ම වලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඇන්ටනා එක. ඇන්ටනා එකට පල්ලෙහා මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන් top mounted brake light එක. ඊට පස්සේ මෙතන බලා ගන්න මේ විදිහට wind screen එක. wind screen එකත් එක්කම අපි side එකට ගියොත් එimhe මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට tail light එක. අර ඉස්සරහා ඒ තිබ්බ ඒ ඩිසයින් එක. අර ඒ තිබ්බ stylish design එක මේකෙත් මේගොල්ලෝ මෙතන ඇඩ් කරලා තිනවා. එකම ඩිසයින් එක නෙමෙයි. හැබැයි හරිම ලස්සන ඩිසයින් එකක් මෙතන ඇඩ් කරලා තියෙනවා. එතනින් පල්ලෙහාට ඔයාලට බලා ගන්න පුළුවන් signal light. සිගනල් ලයිට්ස් එක්කම ඉතින් පල්ලෙහාට ගියාම මෙතන තියෙනවා රිෆ්ලෙක්ටර් එකක්. හැබැයි මේ SUV තුන වෙනසක් තමයි මේ දෙපැත්තෙම තියෙන්නේ රිෆ්ලෙක්ටර්ස් නෙමෙයි. එහා පැත්තේ රිෆ්ලෙක්ටර් එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක ගැන මම තව ටිකකින් කියන්නම්. ඊට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහ තිබ්බ වගේ පොඩි ග්‍රිල් එකක් තියෙනවා. මෙතනත් ඒ වගේම පොඩි ග්‍රිල් එකක් මේගොල්ලෝ මෙතන ඇඩ් කරලා තියෙනවා. මට මෙන්න මේ විදිහට මේ MG ලෝක ඇතුළට කරලා බූට් එක ඕපන් කරගන්න පුළුවන්. බලන්න මෙතන ලොකු කැපැසිටි එකක් තියෙනවා. කියන්නේ හරිම ස්පේෂියස්. ගොඩක් බඩු දාන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ මේ බූට් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේකේ සීට්ස් ෆෝල්ඩ් කරන්න නැතුව ගත්තොත් කැපැසිටි එක ලීටර් 448ක්. සීට්ස් ෆෝල්ඩ් කරලා අපිට ගන්න පුළුවන් ලීටර් 1375ක් වගේ ලොකු ස්පේස් එකක්. ඉතින් ඔයාලට මේ තියෙන මේ බූට් ස්පේස් එකට ඔයාලට බඩු ගොඩක් දාන්න පුළුවන්. මේ බූට් එකේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට්ස් දෙකක් දෙපැත්තේ තියෙනවා. ඒ වගේම තමයි මෙතනට ඒගොල්ලෝ LED ලයිට් එකක් ඇඩ් කරලා දෙනවා. ඉතින් හිතන්න රෑ වෙලාවක ඔයා මේ බූට් එකේ මොකක් හරි බඩුවක් ගන්නවා නම් එළියට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ වැඩේ කරගන්න පුළුවන්. මොකද මේ LED එකෙන් ලොකු එළියක් දෙනවා. මෙතන ඒගොල්ලෝ CS කියන මොඩල් නේම් එක ලස්සනට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මෙතනින් ආවන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා ෆියුල් කැප් එක. මේ SUV එකට තියෙන 48 ලීටර් කැපැසිටි එකක් තියෙන ෆියුල් ටැන්ක් එක. මේ ඩෝර් හැන්ඩල් එක බලනකොට ඔයාලට පේනවා මේ මෙතන තියෙන්නේ මේ සයිඩ් එකේ තියෙන්නේ රතු පාටි මේ කලර් එක. හැබැයි උඩින් තියෙන්නේ ටික ග්‍රේ. හරිද? ක්‍රෝම් ලයින් එකක් වගේ තමයි මේගොල්ලෝ මෙතන ඇඩ් කරලා තියෙන්නේ. ටූ ටෝන් විදිහට මේගොල්ලෝ මේ ඩෝර් හැන්ඩල් එක ඩිසයින් කරලා තියෙනවා. අපි මේ වාහනේ ඉන්ටීරියර් ගැන කතා කරමු. මුලින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා ඉලෙක්ට්‍රොනික සීට් ඇඩ්ජස්ටර්ස්. මට මේ විදිහට මගේ සීට් එක මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හරියම පහසුයි. ඩ්‍රයිවර්ගේ සයිඩ් එකේ ඩෝර් එක ගත්තොත් තමයි පේනවා මේ තියෙන ෆිනිෂින්. හරියම හයි ක්වොලිටි මැටීරියල් එකේ තමයි මේගොල්ලෝ මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න එන මේ ක්‍රෝම් ලයින් එක.
ඒ අර හයි ක්වොලිටි ගතිය, ඒ ස්පෝර්ටි ගතිය, ලක්ෂරිස් ගතිය තවත් වැඩි කරලා තියෙනවා. සෝ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා door lock unlock button එක. ඊපස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් window controllers, all 4 window controllers. මෙතන තව තියෙනවා ලොකු storage compartment එක. ඔයාලට වතුර බෝතලයක් වගේ දෙයක් මෙතන දාගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන ස්පීකර් එක. මෙතනින් ඔයාලට fuel cap එක open කරගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පුළුවන් වාහනේ bonnet එක open කරන්න. එතනින් උඩටම ඔයාලට බලා ගන්න පුළුවන් mirror and headlight adjustment. ඊට පස්සේ බලන්න මේ තියෙන මේ stitching එක. අර මම කිව්වේ ඒ අර luxurious look, premium look එක තව වැඩි කරලා තියෙනවා මේ stitchings වලින්. ඉතින් උඩට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ AC unit එකක් තියෙනවා, adjustable AC unit එකක්. මෙතන මේක ඩිසයින් කරලා තියෙන්නේ පියානෝ බ්ලැක් කලර් එක ඇඩ් කරලා. මේ SUV එකේ ස්ටියරින් වීල් එක දැක්කම මට පේනවා හරිම ස්පෝර්ටි එක ලුක් එකක් එන විදිහට මේගොල්ලෝ මේක ඩිසයින් කරලා තියෙනවා කියලා. වම් පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් media controls. මේ ඉස්සරහා තියෙන 7-inch instrument cluster එක මේ මොඩල් එකට අලුතෙන් එන දෙයක්. මේක digital instrument cluster එකක්. ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් fuel consumption එක, ඔයාන speed එක, ඊට පස්සේ ඔයාගේ current journey එක, ඒ වගේම තමයි තව කොච්චර fuel තියනවද වගේ ගොඩක් දේවල් මේ instrument cluster එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන වම් පැත්තේ උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් lighting control stock එක. මේ විදිහට මම සිග්නල් ලයිට් එක ඔන් කරාම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ infotainment system එකේ 360 කැමරා එකේ මම සිග්නල් එක දාපු සයිඩ් එකේ view එක. දැන් මම මේක අනිත් පැත්තට දැම්මහම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ සයිඩ් එකේ view එක. එතනින් පල්ලෙහාට ගියන් පස්සේ මේ තියෙන ස්ටොක් එක අපි use කරනවා cruise control වලට වගේම active speed limit එකට. මෙතන දකුණු පැත්තේ තියෙන ස්ටොක් එකෙන් ඔයාලට පුළුවන් බයිප් එක කන්ට්‍රෝල් කරගන්න. මෙතන මැද්දේ දෙපැත්තේ වල බලා ගන්න පුළුවන් මේ විදිහට AC units දෙකක් තියෙනවා. ඒ AC units එක මැද්දේ මෙතන තියෙනවා hazard lights button එක. එතනින් පල්ලෙහාට යන පස්සේ වල බලා ගන්න පුළුවන් මේ තියෙන 10.1 inch digital infotainment system එක. මෙතනින් ඔයාලට මේ radio channel වෙනස් කරගන්න, navigation එක, ඒ වගේම AC controls වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම් මෙතනින් මේ තියෙන 360 view එකකින් කොහොමද වාහනේ 360 view එක පෙන්වන්නේ කියලා. මේ විදිහට 2D 3D කියලා ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. දැන් මේ 2D ඔප්ෂන් එකේ මට බලා ගන්න පුළුවන් වාහනේ rear view එක, side views වගේම front view එකත්. 3D ඔප්ෂන් එකට ගියාම මට මේ වගේ වාහනේ 3D හැම සයිඩ් එකෙන්ම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මට පුළුවන් AC එක on off කරගන්න. ඒ වගේම AC එක එන්න ඕනේ සීට් එකේ පැසෙන්ජර් ඉන්න මොන සයිඩ් එකටද කියලා මට මේ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ෆෑන් ස්පීඩ් එකත් මට අඩු වැඩි කරගන්න පුළුවන් මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක හරහා. මේ වම් පැත්තේ කොනේම තියෙන මේ ස්විච් එකෙන් මට පුළුවන් හෝම් මෙනු එක ඇක්සස් කරන්න. එහා පැත්තේ තියෙන මේ ස්විච් එකෙන් පුළුවන් මට මේ විදිහට වොලියුම් එක අප් ඩවුන් කරගන්න. මෙතනින් මට ඉන්ඩිකේට් කරන AC එක on the off ද කියලා. මෙතන තියෙනවා windscreen defogger එක. එහා පැත්තේ තියෙනවා rear screen defogger එක. මෙතන තියෙනවා fan speed switch control එක. අන්තිමට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් temperature control switch එක. එතනින් පල්ලෙහාට ගියන් පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් 12 volt power outlet එකක්. දකුණු පැත්තේ තියෙනවා USB ports දෙකක්. මෙන්න මෙතන මේ තියෙන ස්පේස් එකේ ඔයාලට ෆෝන් එක වගේ දෙයක් තියන්න පුළුවන්. ගියකට ඉස්සරහ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට options කිහිපයක්. දකුණු පැත්තේ පටන් ගත්තොත් තියෙනවා idle start stop option එක, 360 කැමරා එක on off කරන option එක, traction control on off option එක සහ අන්තිමට hill descent assist. මම මේ ගියර් එක D option එකට දාලා දකුණු පැත්තට මෙන්න මේ විදිහටම හැරවුවහම මට පුළුවන් මේක sport mode එකට වෙනස් කරගන්න. ඊට පස්සේ එතනින් එහාට පිටිපස්සේ මට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන options දෙක. මේ වම් පැත්තේ තියෙන්නේ parking brake, දකුණු පැත්තේ තියෙන්නේ auto hold. ඊට පස්සේ මෙතන තියෙනවා cup holders දෙකක්, තව storage compartment එකක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මෙතන වගේ phone එක වගේ දෙයක්, එහෙම නැත්නම් key එක වගේ දෙයක් තියන්න පුළුවන්. ඊට මෙතන තියෙනවා armrest එක. armrest එකට යටින් මේ වගේ ස්ටෝරේජ් එක බලා ගන්න පුළුවන්. මේ සීට්ස් වල තියෙන ස්ටිචින් වලින් අර ස්පෝර්ටි ලුක් එක තවත් වැඩි කරලා තියෙනවා. හරිම කම්ෆර්ටබල් විදිහට තමයි මේ සීට්ස් මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. මේ SUV එකේ හොඳ ලෙග් රූම් එකක් වගේම හොඳ හෙඩ් ස්පේස් එකක් තියෙනවා. ඉතින් මෙතන උඩ ගත්තොත් එහෙම මෙතන මුලින්ම තියෙනවා sun visor එක. sun visor එකත් එක්ක මිරර් එකක් මේගොල්ලෝ මෙතනට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ විදිහට lights දෙකක්. මට මේක මෙතනින් on off කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මට independently මේ තියෙන ස්විචස් දෙකෙන් මේ දෙක මට වෙන වෙනම ඔන් කරගන්න පුළුවන්. මේ තියෙන ඔප්ෂන්ස් එකෙන් මට පුළුවන් sun blind එකයි panoramic sunroof එකයි ඕපන් කරගන්න. මෙතන ඔයාලට බලාගන්න පුළුවන් passenger airbag on off status එක. මම දැන් explain කරන්න මොකද්ද මේ passenger airbag on off කියලා මෙතන පෙන්නන්නේ කියලා. ඔයාලට මෙතන පේන නැති passenger airbag on off option එකක් තියෙනවා. හිතන්න ඔයා මේක off status එකේ තිබ්බ කියලා. දැන් මෙතන තියෙන එයා බෑග් එකක්.
මෙතන ළමෙක් වගේ කෙනෙක් තියාගෙන යනවා නම් අනතුරක් වෙනකොට ඒ ළමයා ඉන්නේ මේ සයිඩ් එකට හැල්ලනවා. මූණ පැත්තට හැල්ලනවා. එයා බෑග් එක ඔන්නනොත් එහෙම ඒ අනතුර තව ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක නවත්තන්න මේගොල්ලෝ මෙතන එයා බෑග් on off කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. ඉතින් මේකත් විශේෂ ෆීචර් එකක් කියලා මට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් එහෙනම් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙන glove box එක. glove box එකට ලොකු ස්පේස් එකක් දාන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ මේ glove box එක මෙතන ඩිසයින් කරලා තියෙන්නේ. ඉස්සරහා ඩ්‍රයිවර්ගේ සීට් එක වගේම තමයි පැසෙන්ජර්ගේ සීට් උත් හරිම කම්ෆර්ටබල් විදිහට තමයි මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. අර ඉස්සරහා අපි පෙන්නපු ස්ටිචින් මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් අර ස්පෝර්ටි ලුක් එක ඒ විදිහටම තියාගෙන මේගොල්ලෝ මේ පැසෙන්ජර් සීට්ස් ඩිසයින් කරලා තියෙනවා. මම කතා කරන්න කැමති ලෙග් රූම් එක. ලෙග් රූම් එක ගත්තොත් ලොකු ලෙග් රූම් එකක් මෙතන තියෙනවා. ඒ වගේම හෙඩ් ස්පේස් එකක් ඒ වගේම තමයි. ඊට පස්සේ ගත්තොත් එහෙම මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මේ සීට් කවර් එක. ඉතින් මෙතනට ඔයාලට දාන්න පුළුවන් මේ වගේ ඩොකියුමන්ට් එකක්. ඒ වගේම තමයි මේගොල්ලෝ මෙතනට දීලා තියෙනවා USB ports දෙකක්. ඉතින් හිතන්න මෙතනට ඔයාලට ඔයාගේ ෆෝන් එක charge වෙන්න ගහලා ෆෝන් එක මෙන්න මේ විදිහට මෙතනින් තියන්න පුළුවන්. මේ SUV එකේ එන්ජින් එක ගත්තොත් එහෙනම් මේ SUV එකට තියෙන 1000cc turbo charge එන්ජින් එකක්. 111 horsepower එකක් වගේම 160 newton meter torque එක මේකෙන් generate කරනවා. බැටරි එක ගත්තොත් එහෙම මේකට තියෙන 70 ampere බැටරි එකක්. top speed එක පැයට කිලෝමීටර් 180යි. 0 to 60 mile per hour යන්න පුළුවන් in 12.1 seconds. පල්ලෙහාම වලට බලා ගන්න පුළුවන් මේ තියෙන rear camera එක. මේ වාහනේ වාසි ගත්තොත් පළවෙනි වාසිය මම දකින්නේ interior ambience. දෙවෙනි වාසිය තමයි value for money. තුන්වෙනි වාසිය තමයි ride comfort. මේ SUV එකේ තියෙන අවාසි ගත්තොත් එහෙනම් පළවෙනි විදිහට මම දකිනවා මෙතන spare wheel එකට ඉඳ තියලා තිබ්බත් originally spare wheel එකක් එන්නේ නැති එක. දෙවෙනි විදිහට මම දකිනවා මෙතන passenger seat එකේ arm rest එකක් එන්නේ නැති එක. තුන්වෙනි විදිහට මම දකිනවා wireless charging option එකක් නැති එක. හැබැයි මම හිතන්නේ නැහැ මේක වාහනයකට must දෙයක් කියලා. හැබැයි මම හිතනවා wireless charging තිබ්බනම් තවත් හොඳයි කියලා. Motorguide අපි වෙනද වගේම මේ වීඩියෝ එකේදීත් මේ vehicle එකට review එකක් දෙනවා. Exterior design එකට මම 5න් 5ක් දෙනවා. Interior design එකට මම 5න් 4ක් දෙනවා. Performance, fuel efficiency, safety and technology සහ transmission වලටත් මම 5න් 4ක් දෙනවා. රයිඩ් quality එකට 5න් 5ක් දෙනවා. ඉතින් overall මම මේ vehicle එකට 5න් 4ක rating එකක් දෙනවා. මේ vehicle එකේ current market price එක තමයි 12.385 million. මේ SUV එකට written review එකක් අපි අපේ website එකේ publish කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ vehicle එකේ current price එක, warranty වගේ ගොඩක් දේවල්. ඉතින් ඔයාට මේ vehicle එක ගන්න interest එකක් තියෙනවා නම් අපේ website එකේ තියෙන lead form එක පුරවලා submit කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ team එක ඔයාලා contact කරලා buying inquiries handle කරලා දෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක කැමති වෙනවා නම් පල්ලෙහාන් like එකක් දාන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම comment කරන්න පල්ලෙහාන් ඊළඟට අපි review එකේදී අරන් ඉන්න ඕන වාහනේ මොකක්ද කියලා. තව මතක් කරන්න කැමති අපිව social media වලත් follow කරන්න කියලා. ඉතින් අදට අපි ඔබේ සමු ගන්නවා තවත් motor guide වීඩියෝ එකදී අපි හමු වෙමු.